Hi guys, good morning. ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි ඕගොල්ලොන්ට. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් YouTube එකකින් ඔයාලා දැකලා ඇති. meal preparation, kitchen organizing වගේ වීඩියෝස්. ඉතින් ඒව බලලා තමයි මමත් ideas අරගන්නේ මගේ දේවල් කරගන්න. ඉතින් මගේ වීඩියෝ එකත් බලන්න ඔයාලට ඒ වෙනුත් ගොඩක් දේවල් ගන්න පුළුවන් නම් ඔයාලගේ ජීවිතේට ඇඩ් කරගන්න. දැන් මම මගේ කිචන් එකේ පොඩි ෂෙල්ෆ් එකක් තියෙනවා. ඒකේ 3-5 බෝතල් ටී, කොෆී ටින් ඔය වගේ දේවල් තියලා තියෙන්නේ ලස්සන්ට නේම් ටැග් කරලා. ඒත් එක්කම මොකද අපිට ඒක ලේසි හොයාගන්න පාන්දරට උයනකොට හරි හදිස්සි වෙලාවන් වලට එක එක දේවල් දැන් පිටි ජාති තියෙනවා. හරි ඉක්මනට ආට පිටි, උදු පිටි, පාන් පිටි ඔය වගේ බෝතල් එක පාට හොයාගන්න අමාරුයි. මොකද්ද මොන පිටි වර්ගෙද කියලා. ඒ වගේ වෙලාවට අර නේම් ටැග් කරලා තියෙනකොට හරි ලේසි පහසුයි. දැන් මේ වගේ මම කප්ස් අරගෙන තියෙනවා. මේවයි තමයි මම ලන්ච් ප්‍රිපෙයාර් කරද්දී අවශ්‍ය එළවලු කපලා දාලා ඒ වගේ තියාගන්නේ මේ වගේ පොඩි බාස්කට් වල. ඉතින් මම ඇත්තට මේ වීඩියෝ එක කරනවා කියලා අලුතින් ලස්සන බොක්සස් එහෙම ගත්තේ නැහැ. මම වීසි කරන කියන්නේ අපිට පාවිච්චි කරලා ඩස්බින් දාන්න පුළුවන් දේවල් නැවත නැවත අපිට කියන්නේ රීයුස් කරන්න පුළුවන් බාස්කට්ස් ගොඩක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒවා තමයි මම මේ විදිහට අරගත්තේ. ඉතින් ඊළඟට මම මේ නෝකෝල් වගේ ඒවා එළවලු අපි ගෙදර ගෙනාවහම කැරට් ලීක්ස්, නෝකෝල් ඕනම බණ්ඩක් ඔය වගේ හැම ඉක්මනින් නරක් වෙයි කියලා හිතෙන එළවලු වර්ග කපලා සෝදලා දවසට يعني සතියකට එක දවසක් පැයක් හරි වෙන් කරගෙන මේ වගේ සෝදලා කපලා වෙන වෙනම බාස්කට් වල දාලා තියාගන්න. ෆ්‍රයිඩ් රයිස් වලට ඕන දේවල් මොනවාද කැරට් ලීක්ස් ඒ විදිහට කපලා ඒ වගේම උයන්න ඕන දේවල් මේ විදිහට බදින දේවල් ඒ වගේ එළවලු දැන් කරවිල මම කරි එකට ගන්න ඒවා වෙනම බාස්කට් එකට දාලා ලොකු කෑලි කපලා ඊළඟට කරවිල සම්බෝලි විදිහට අපි බෙදලා හදනවා නම් අන්න ඒ විදිහට පෙති කපලා සෝදලා පෙති කපලා මේ විදිහට පොඩි බාස්කට් එකක දාලා තියාගන්නවා. ඉතින් මේ වගේ අපිට පුළුවන් එහෙම නැත්නම් සුප් එකකට කැරට් ලීක්ස් වගේ ගන්නවා නම් ටිකක් ලොකු කෑලි කපලා බෝන්චි ටිකක් ලොකුවට කෑලි කපලා ඔය වගේ සුප් වලට අවශ්‍ය විදිහට එළවලු කපලා බාස්කට් එකකට දාලා තියාගන්න පුළුවන්. හදිස්සි වෙලාවන් වලට පාන්දරට වගේ අපිට හරි ලේසි. ඒ වගේම වෙන වෙනම බාස්කට් වලට දැන් උදේට අපි උයනකොට හරි හදිස්සි වෙලාවන් වලට හැම බෑග් එකක්ම ඇර තක්කලි ගන්නවා, කරපිංච ගන්නවා. සමහර අය ඔයගොල්ලෝ දැකලා ඇති ෆ්‍රිජ් එක කීප වතාවක්ම අරිනවා. ඉතින් ඒ වගේ එහෙම වෙන්නේ නැහැ. හොඳ බාස්කට් එකක් අරගෙන පිරිසිදු බාස්කට් එකක් අරගෙන ඒක all in one bowl. ඒ කියන්නේ අපි ඔක්කොම දේවල් සතියකට විතර අවශ්‍ය වෙන කැරට් තක්කලි, කරපිංච, ලූණු ඒ වගේ දේවල්, දෙහි ඔය වගේ දේවල් එකට දාගලා තියාගන්න පුළුවන් සතියකට විතර ඇති වෙන්න. එතකොට අපි කපලා ඉතුරු වෙන half pieces තියෙන ඒවා වෙනම එකක ලූණු බාගෙට කපපු ඒවා, දෙහි බාගයක් කපලා ඉතුරු. ඒ වගේ දේවල් සුදු ලූණු ඔය වගේ දේවල් පාවිච්චි කරලා ඉතුරු වෙන ඒවා වෙනම බොක්ස් එකකට ඒ වගේ වෙන වෙනම අපිට දාගන්න පුළුවන්. එතකොට තක්කලි වගේ ඒවා වෙනම බොක්ස් එකකට දාගන්න පුළුවන්. ලූණු වගේ වලන් ඉතින් හැමෝම දන්නවනේ අපි ෆ්‍රිජ් වල දාන්නේ නැහැ. ඒ නැතුව අපි හැම එළවලුවක්ම හොදලා කපලා වෙන වෙනම බොක්සස් වල දාගත්තාම අර ෆ්‍රිජ් එකේ වුණත් පහළ තියෙන එළවලු බාස්කට් එක ෆිල් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒක හරිම ක්ලීන් එකට තියාගන්න පුළුවන්. ඉතින් හොඳයි මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න. ඒකෙන් වැදගත් දෙයක් තියෙනවා නම් අරගන්න. ඇත්තටම මගේ කලින් වීඩියෝ එක ක්ලියර් නැතුව ඇති. ඒක ටිකක් දිග වීඩියෝ එකක් වුණ නිසා මම ඒක එඩිට් කරලා දාන්නේ. ඔයගොල්ලෝ හැමෝම බලන්න. මම තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් කමෙන්ට් කරන්න මොන වගේ වීඩියෝස්ද මම අරගෙන එන්න අවශ්‍ය. එහෙම නැත්නම් මොනවද ඔයගොල්ලන්ට තව ඔයගොල්ලොන්ගෙන් දේවල් තියෙනවා නම් අයිඩියාස් තියෙනවා නම් එකතු වෙන්න ඕන ඒ දේවලුත් දාන්න. මම කියන් එන්නම්. Thanks for watching. Bye.